ඉරාන ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ඉන්ධන හිඟයක් පිළිබඳව සමාජ මාධ්‍යවල පළ කිරීම විශ්වාස නොකරන ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටී. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රමේ බව පවසා සිටි අතර ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මාස දෙකමාරකට අවශ්‍ය ඉන්ධන තොග රට තුළ තිබෙන බවයි. එමෙන්ම ඉදිරි දින කිහිපයේ තවත් ඉන්ධන තොග මෙරටට පැමිණීමට නියමිත බවත් ඉදිරියට අවශ්‍ය පරිදි ඉන්ධන තොග ඇනුම් කර ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියා. මේ අතර ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි බෝලි සහ බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම වහාම අත්හිටුවා තිබේ. මෙම තීරණයට හේතුව ලෙස පාරිභෝගිකයන් අනවශ්‍ය ලෙස බෝලි සහ බැරල් වලට ඉන්ධන ලබා ගැනීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් වෙත එක්රාශී වීමෙන් ඇතිවන තදබදය සහ පෝලිම් නිසා මෙම තීරණය ගත් බව ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා සිටී. ලංකා කනිජ තෙල් සංස්ථාව නිවේදනය කරන්නේ පාරිභෝගිකයන් අතර අනියදිබයක් පැතිරී ඇති බවක් පෙනී යන නමුත් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවයි. මෙම තීරණය දැනටමත් සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම් දී ඇති අතර ඊට පටහැනිව ක්‍රියා කරන ඕනෑම අයෙකුට එරෙහිව දැඩි විනයානුකූල පියවර ගන්නා බවද ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කර සිටී. මෙම තහනම මගින් ඉන්ධන පිරවුම්හල් වල පෝලිම අවම වී ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් වනු ඇතැයි සංස්ථාව අපේක්ෂා කර සිටී.